ආයුබෝවන් යාළුවනේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව පැහැදිලි ලස්සන thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ පොඩි ගැටලුවක් වුණා මම ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දී. ස්ක්‍රීන් රෙකෝඩ් එකේ මම ලොග් වෙනවා Chrome browser එකට. ඉතින් මේ Chrome browser එකට ලොග් වුණාට මට පැහැදිලිව මට අරගන්න බැරි වෙනවා ඒ රෙකෝඩ් එක. අපි ඒකට කියන්නේ අර Google Translate වලට තමයි මම යන්නේ. ඉතින් Translate වලට ගියාට යාළුවනේ මට බැරි වෙනවා මේ පැහැදිලිව මට ටික අරගන්න පැහැදිලිව කියන්නේ ඔයගොල්ලන්ට ඒ ටික බලා ගන්න වෙන්නෙම නැහැ. ඉතින් එතන මම විශේෂ දෙයක් කරන්නේ නැහැ. මම එතන කරන්නේ Google Translate ගිහින් සිංහල ටයිපින් දාලා මම සිංහලෙන් ටයිප් කරනවා. ඉතින් ඒකයි මම එතන කරන්නේ. හරි යාළුවනේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ Canva app එකෙන් එම නැත්නම් Canva website එකෙන් කොහොමද අපි නිවැරදිව ලස්සන පැහැදිලි clear thumbnail එකක් හදලා ඒක අපි download කරගෙන ඒක අපි අපේ channel එකේ වීඩියෝ එකට අදාළව ඇඩ් කරන්න කියලා. ඉතින් හරි යාළුවනේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට මේ චම්දුටේ. හරි යාළුවනේ දැන් ඔයගොල්ලෝ ඉන්නේ Canva website එකේ. මේ website එකේ මේ Canva app එක. ඉතින් දැන් ඔයගොල්ලෝ ඉන්නේ Canva app එක ඇතුලේ. ඉතින් දැන් අද මේක අපි දැන් YouTube එකේ thumbnail එකක් හදන්න යන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ thumbnail එක හදන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ මෙතන YouTube thumbnail කියන තැනට යමු. මේ ගිහලා ක්ලික් කරමු. අප්ලෝඩ් කරමු. හරි. ඔන්න යාළුවනේ Canva website එකේ thumbnail category එකේ මම ඔයගොල්ලන්ට පේනවා ඇති. අපිට මේ පැත්තෙන් template ටිකක් එහෙම ආවා. free template තියෙනවා. මම ඔයගොල්ලන්ට මේකේ freeද නැත්නම් ගෙවන්න ඕනද ඒවා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද අපි අඳුරගන්නේ කියලා. බලමු මේකේ loading process එක පොඩ්ඩක් ඉතින් වෙන්නේ. හරි යාළුවනේ. ඉතින් දැන් අපි මේ ආපු thumbnail වලින් අපි දැන් එකක් select කරගන්න ඕන. මම ඊට කලින් කිව්ව නේද යාළුවනේ මේකේ දැන් තියෙනවා ගෙවලා ගන්න ඕනේ. ඒවා තමයි යාළුවනේ මෙතන මේ pro කියලා තියෙන මේ කොටුන ලකුණත් එක්ක මේ මෙන්න මේ කොටුන ලකුණත් එක්ක තියෙන pro කියලා වැටෙන එක තමයි යාළුවනේ මේවා ඒවා ගෙවලා ගන්න ඕනේ. එතන මේ අනිත් ඒවා ගෙවන්න ඕනේ නැහැ. මෙන්න මේවා ගෙවන්න ඕනේ නැහැ. අපි දැන් මෙන්න දැන් මම හදන්න යන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න කලින් අප්ලෝඩ් කරපු YouTube එකේ short update එක ගැන හදපු thumbnail එක. ඉතින් අපි දැන් බලමු මේ thumbnail එක හැදෙන්නේ කොහොමද කියලා. හරි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට දැන් මේක හැම එකම යාළුවනේ මේ template වලට කැඩිලා තියෙන්නේ. හොඳයි. හරි. අපිට දැන් මේ ෆොටෝ එක උනත් මෙතන මේව අයින් කරගන්නකොට මෙතන edit කියන option එක දුන්නා තමයි මේ ෆොටෝ එක මේකලා යනවා. හරි. ඔන්න යාළුවනේ දැන් ඔන්න ඔය විදිහට මේකේ අපිට පටන් ගන්න පුළුවන් මේකේ කොහොමද දැන් ඔයගොල්ලෝ step by step දන්නවා. හරි. දැන් අපි මේකේ හොඳ මාතෘකාවක් අරගෙන මාතෘකාවක් type කරලා අපි දැන් edit කරමු. හරි ඔන්න යාළුවනේ දැන් මම වචන වලින් දැන් type කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. දැන් මම Google Translate එකේ තමයි යාළුවනේ වචන type කරන්නේ. මොකද මට ඒක ගොඩක් ලේසි මට සිංහල type කරනකොට දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වචන ටික එමෙහිට apply කරමු. copy කරා මෙතනට ආවා. අපි දැන් මේ template එකට අකමැති නම් යාළුවනේ ඔයගොල්ලන්ට මෙතන මේ text කියන button එක click කරලා ඔයගොල්ලන්ට මෙතනින් ගන්නත් පුළුවන් මේ වගේ තියෙනවා add headline වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති ටිකක් ඔයගොල්ලන්ට මෙතනින් කැමති විදිහට දාගන්න පුළුවන්. ඉතින් මම මේකට කැමති මම මේකම හදා ගන්නවා. හරි බලමු. ඔන්න දැන් මේක ලොකුයි. ඉතින් ගොඩක් කල්ුවන්ට දැන් පොඩි කරගමු. ඉතින් ඒකට එන්න මේ site එකේ තියෙන මේ dot වලින් ඇදලා මේකට මේක කරගන්න පුළුවන් අපිට. හරි යාළුවනේ ඉතින් Canva එක ඇත්තටම ගොඩක් ලේසි. මේකේ thumbnail හදන්න ඇත්තටම ගොඩක් ලේසි. ඉතින් දැන් මේක එහෙම පහළ දිනේ ඒකට එන්න මේ site එකේ මෙහෙම ඇදලා මේක අපිට දික් කරගන්න පුළුවන් යාළුවනේ. අන්න ඔය විදිහට. මේක මෙන්න මේ හරියම තියාගන්න. මේක මම අයින් කරනවා. මේක අයින් කරනවාද ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු යාළුවනේ. අවශ්‍ය වුණොත් කියලා. ඔන්න තියමු ඒකත්. මේක අපිට අනවශ්‍යයි නේද? මේක අපිට අවශ්‍ය වෙන්නේ නැති වෙයි. මේක අපි අයින් කරමු. හරි. ඔන්න ඔය විදිහට මම මෙන්න මේක උඩින්ම තියාගන්න. මොකද මේක තමයි අපේ මේන් මාතෘකාව. ප්‍රධානතම මාතෘකාව. හරි. ඔන්න ඔය විදිහට තිබ්බා. ඊට පස්සේ ආයෙත් යනවා Chrome එකට ගිහිල්ලා. කොපි කරගත්තා. යන්න එකට ආවා. මේකෙම ගන්නවා යාළුවනේ මෙන්න මේ බටන් එක ක්ලික් කරලා duplicate එක අරගත්තා. duplicate එක උඩ double click කරා. ඊට පස්සේ mouse එකේ right click කරා. ආයේ මෙන්න මේ paste කියන එක දුන්නා. දැන් ඔයගොල්ලන්ට හරි. ඔන්න යාළුවනේ ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම මේක හදාගන්න. හරිම ගොඩක්ම සරලයි. ඉතින් මම මගේ channel එකේ මේ විදිහට තමයි යාළුවනේ මේකේ මම හදන්නේ thumbnail. ඉතින් අපි ගාව ටිකත් මේ විදිහට අරගමු. copy කරගත්තා. මෙතනට ආවා. මෙතන ආවා duplicate දුන්නා. පොඩ්ඩක් පහලින් තිබ්බා. double click කරලා right click කරා paste දුන්නා. හරි. ඊට පස්සේ දැන් අපි ආයෙත් යමු. ඔන්න ඔය විදිහට දැන් මෙන්න මේක අරගත්තා. copy ඊට පස්සේ ආයෙත්
ඔන්න ඩුප්ලිකේට් දුන්නා. පේස් හරි අර. ඔන්න තව එකක් අපිට ගන්න තියෙනවා. අපි දැන් බලමු මේක පොඩ්ඩක් එකට මේක ඇඩ්ජස්ට් කරලා අපිට යමක් මෙතන ඉඩක් කඩක් හදා ගන්න පුළුවන් වේද කියලා. හරි අරගෙන ඔන්න මේක අපි මේක තමයි පොඩ්ඩක් ලොකුවට තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් thumbnail එකක් හදනකොට එහෙම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ thumbnail එකේ තියෙන colors ගැන පොඩ්ඩක් සැලකීමක් වෙන්න. ඉතින් අපිට සුදු වගේ දාලා set වෙයිද නැහැ නේ set වෙන්නේ නැහැ පාට. ඔයගොල්ලන්ට මෙතන කියනවා දැන් colors මාරු කරන්නත් පුළුවන් මෙන්න මේ බටන් එක press කරපුවාම මෙන්න මෙතන තියෙන colors මාරු කරන්න පුළුවන්. මේකේ sizes ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ පේන ඇති. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඒක යටින් ඉරක් වගේ වදින්න ඕන නම් headline එක වගේ පේන්න. ඉතින් අපිට ඒකත් use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතින් එහෙම කැමති දේවල් මේකේ පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන් යන්නේ. හරි. අපි දැන් බලමු මේකත් හරියන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ එකක් සෙට් වෙන්නේ හරියන්නේ නැහැ. කියලා මෙන්න එක පේන්නේ සුදු පාට හොඳයි කියලා හිතනවා දැන් නම්. කළු පාටත් එක්ක බලන්න සුදු පාට හොඳයි. හරි හරි. ඉතින් ඔන්න මම එහෙම තියනවා මේක. හරි. ඉතින් මේක තියනවා. මේක පොඩ්ඩක් අපි මේකට අදිමු. එතකොට අපිට ඉඩක් ගන්න පුළුවන්. ඔන්න ඔයගොල්ලන්ට පේන්නේ නැති මොල් ටික යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට පේන්නේ මේ කිසිම දෙයක් මේක වෙන්නේ නැහැ වගේ. හැබැයි මේක පොඩ්ඩක් අපි එකට මෙහෙට කරොත් අපිට බැරි කමක් නැහැ පොඩ්ඩක් ඉඩක් කඩක් හදාගන්න. හරි. ඔන්න ඔහොම තිබ්බා. මේකත් එහෙම තියමු. video copyright ප්‍රශ්න කියන එක අපි ඒක මේකට බේස් කරමු. අපි එන්නේ top 10 කියන එකට අපි ඒක බේස් කරමු. මොකද සාමාන්‍යයෙන් ගොඩක් ඕක දේවල් දාගන්න ඉස්සෙල්ලාම හරියට. ඉතින් ඒක බේස් කරමු. මේක ඔයගොල්ලෝ යාළුවනේ දැන් මේක delete කරගන්න ඕන කියමුකෝ. එන්න මෙහෙම එකපාරක් ඒක ක්ලික් කරා. මෙන්න මෙතන delete කියන එක දුන්නා. හරි දැන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන ආයෙත් කලින් මොනවම සීන් එකක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඇදගෙන හරි ආවා. ඔන්න දැන් හරි ඒක. ඔන්න ඔය විදිහට මෙන්න මේක පොඩි කරගන්න පුළුවන්. මේක අපි දැන් කෙලින් කරගමු. මොකද දැන් තියෙන්නේ හරහට. ඉතින් මෙන්න මෙහෙම කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මෙතන තියෙනවා පොඩි බෝලයක් එහෙට මෙහෙට කරපන්න පුළුවන්. ඉතින් එකෙන් එහෙට මෙහෙට කරගන්න පුළුවන් මේක. මේක පොඩ්ඩක් අපි යන්නවම කෙලින් තියාගමු. හරි. අපි මේක දාගමු මේ හරියට වගේ. ඔන්න මේකත් පොඩ්ඩක් එහෙම කරලා ඇදගෙන මේකත් අපි ටිකක් මේක මෙතන යාළුවනේ ඔයගොල්ලන්ට පේන්නේ නැති යටින් අංශ ගන්න පෙන්නනවා. ඉතින් අන්න මේ විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මේක. හරි. ඔන්න ඒකත් දැන් බැලන්ස්. අපි මේකටත් ඒ වැඩේම කරමු. මේකෙන් අපි කොපියක් ගමු. මෙන්න මේක අයින් කරලා දාමු. මොකද මේක highlight වෙලා පේන්න ඕනේ යාළුවනේ. මොකද ඔයගොල්ලොත් මේ වගේ දේවල් ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද එතකොට ඔයගොල්ලෝගේ වීඩියෝ එකට ඇත්තටම ගොඩක් ගැලපෙන හරිම ලස්සන හදා ගන්න පුළුවන් thumbnail එකක්. අන්න යාළුවනේ දැන් ඔන්න ආව පොඩි ප්‍රශ්නයක්. දැන් මේකට අපි මොකද කරන්නේ? මේකට නම් යාළුවනේ ගොඩම ඔයගොල්ලෝ දැන් ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි යූස් වෙන්නේ. මේකෙදි කරන්න තියෙන්නේ දැන් මේක එහෙම තිබ්බොත් මෙතන YouTube copyright කියන එකත් නැගෙනවා. ඊට පස්සේ මේක උඩට ගත්තොත් මෙන්න මේකත් නැගෙනවා. ඒකට කරන්න තියෙන්නේ යාළුවනේ මෙන්න මේ උඩ තියෙන හේතු මේ මාතෘකාව උඩ පාරක් ටච් කරා. ගත්ත කොපිය මෙහෙම තිබ්බා. පරණ කොපිය delete කරා. මේක මෙතනින් තිබ්බා. දැන් ඔන්න වැඩේ හරි. ඊට කලින් මේක මෙන්න එහෙම පොඩ්ඩක් ඇදගෙන. මොකද නැත්නම් එතනට දාපුවාම ඔයගොල්ලන්ට මේක ආයි අදින්න අමාරු වෙනවා යාළුවනේ. ඉතින් අන්න ඒකින්ද මේක පොඩ්ඩක් මෙහෙම ඇදගෙන ඔන්නම ගන්නට ප්ලේස් එකේ ගන්නටම තියාගන්න. හරි. ඔන්න දැන් ඒකත් හරි යාළුවා. මේකයි පොඩ්ඩක් උඩින් තියමු. හරි. ඒකත් හරි. මේකත් මෙහෙම තියමු. හරි. ඊට පස්සේ මෙහෙම තියමු. මේක මෙහෙම තියමු. තව එකක් තිබ්බ නේද? අපි ඒකත් බලමු. මේක. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ දන ලකුණු ක්ලික් කරලා ඔයගොල්ලන්ට මෙතනින් කලර්ස් හදා ගන්න පුළුවන්. ඊට මෙහෙට කරලා මම පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ. ඔන්න විදිහට කලර්ස් හදා ගන්න පුළුවන්. මෙතන නැති පාට ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න මේක පාවිච්චි කරන්න. ඉතින් හරි යාළුවනේ ඔන්න විදිහට ඔයගොල්ලන්ට පේන්නේ මම මේක ඊට මෙහෙට කරනකොට කලර්ස් සෑහෙන ප්‍රමාණයක එකපාර මාරු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති තැනකින් නතර කරගෙන මේ කලර්ස් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්.
මේ පාට හොඳයි. ඒ පේනවා මදි වගේ දෙයක් තියෙනවා. අපි බලමු මේක මෙන්න මෙතන වගේ අතක. මේක කරන්නේ ආවත් 3D ගතියකුත් තියෙනවා. හරියට. මේක. හරියන්නේ මේක හොඳයි. මෙන්න හොඳයි. හරි. ඔන්න දැන් යාළුවනේ ඒකත් හරි. ඉතින් දැන් අපි බලමු මේක දැන් මෙහෙම අපි හැදුවානේ. මේ හදපු එක දැන් අපි එහෙම සේව් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන පේන ඇති ෂෙයා කියලා බටන් එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා මෙන්න මෙතන පේන ඇති ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතන PNG කියන එක JPG දාගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් දෙන්න. දැන් ඔන්න ඩවුන්ලෝඩ් වෙනවා. මෙන්න මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න හරි. ඔන්න දැන් යාළුවනේ වීඩියෝ එක මේ සෝරි thumbnail එක සේව් වෙනවා. YouTube එකේ ලොකුම ෂෝට් වීඩියෝ අප්ලෝඩ් එක කියලා. ඉතින් එහෙම තමයි යාළුවනේ මේකේ සේව් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන සේව් වෙන්න. ඉතින් හරි යාළුවනේ ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක බැලුවා. ඉතින් ඔයගොල්ලෝ මං හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් එහෙම ඔයගොල්ලන්ට පැහැදිලි වුණේ නැත්නම් වීඩියෝ එකේ මොකක් හරි යමක් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒ කමෙන්ට් එකට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඉතින් වීඩියෝ එකක් ගේන්න අවශ්‍යයි නම් තවත් මේ වගේ Canva එකෙන් කරන අපි විවිධ thumbnail හදන්න පුළුවන්. ඊට පස්සේ Canva එකෙන් අපිට අපි වීඩියෝස් එහෙම එඩිට් කරගන්න පුළුවන්. වීඩියෝස් අපිට ඩවුන්ලෝඩ් කරගෙන ඒවෙන් ෂෝට් වීඩියෝස් එහෙම හදන්න පුළුවන්. ලොං වීඩියෝස් උත් හදන්න පුළුවන්. ඉතින් ඒවා හදන්න විදිහ ඉගෙන ගන්න ඕනේ නම් ඉතින් ඒවටත් කැමති නම් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න මට. ඉතින් අමතක නොකර ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් subscribe නොකරපු කට්ටිය subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් මේ චම්චුටෙක්. හැමෝටම සුබ දවසක්.